අයිබෝන් නංගිය මල්ලිය ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකේදී වෙන්නේ ශ්‍රේණි ටික මොනවද කියලා මුලින් කරලා ඇති සමාන්තර ශ්‍රේණි එක පාර්ට් එකකිනුත් ගුණෝත්තර ශ්‍රේණි එකකිනුත් කරලා සූත්‍ර ටික මතක් කරලා තියෙනවා. දැන් මෙතෙන්දී වෙන්නේ මොකද්ද 2018 මේ වෙද්දි වැටලා ඇති O level ගණිත ප්‍රශ්න පත්‍රයේ ශ්‍රේණි ගානත් 2019 ඒකත් ආවේ 7 වෙනි ප්‍රශ්නයේ විදිහට ඒ ශ්‍රේණි ගානත් ඇතුළත ගියේ මේක වැටෙන්නේ පාර්ට් එතකොට 1 2 3 4 පාර්ට් 5 විදියට වගේ වැටේ 2020 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ ශ්‍රේණි ගාන සාකච්ඡා කරලා දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී ඇවිල්ලා තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නයේ විදියට තමයි. වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඒ මොනවද? ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. හොඳ තියෙනවා නම් ඒව කමෙන්ට් කරන්න. නරක තියෙනවා නම් ඒව පවා කමෙන්ට් කරන්න. ඔය හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. ඊට පස්සේ මේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ කියන්නේ මේ channel එකේ හොඳ වැඩ තවත් ඉස්සරහට වෙනවා. ඔයගොල්ලන්ට වැදගත් channel එකක් බව තේරෙනවා ඇති. අනිත් දේ තමයි හැමදාම කියනවා වගේ ඉගෙන ගන්න කුහක වෙන්න එපා. ඔයා දෙයක් ඉගෙන ගත්තොත් යාළුවෝ අතරත් ඒක බෙදා ගන්න. ඒකින්ද මේ වීඩියෝ එකත් ඔයාගේ යාළුවෝ අතර share කරගන්න. මෙහෙම කරන්න උනේ මොකද්ද? හේතුව උනේ අර live එකේදී board එක clear නැති වුණා. අර මෙතෙන්දී ඇත්තම කිව්වොත් dialog router එකක් තියෙන එතෙන්දී මේ upload speed එක ගොඩාක්ම අඩුයි. ඒකයි අර quality එක අඩු වෙලා තියෙන වීඩියෝ එක. එහෙනම් මට එතෙන්දී පේන වීඩියෝ එක quality එකට යනවා වගේ. හරි. එහෙනම් ඔය කතාව වැඩක් නෑනේ. ගානට යන්කෝ. මල් පාත්තියක් රතු මල් පඳුරු වලින් සහ සුදු මල් පඳුරු වලින් සමන්විත පේලි 50කින් යුක්ත වේ. හරිද? ගාන වැටේවි. මේ සෑම පේලියකම දෙකලවර රතු මල් පඳුර බැගින් ඇති අතර සෑම අනුයාත මල් පඳුරු දෙකක් අතරම සුදු මල් පඳුරක් බැගින් ඇත. පළමු වන පේලියේ මල් පඳුරු 13ක්ද ඊට පසු ඇති සෑම පේලියකම පෙර පේලියට වඩා රතු මල් පඳුරක් හා සුදු මල් පඳුරක් වැඩියෙන් නැතල. හරි. ඊට පස්සේ කියන්නේ පළමු දෙවන හා තෙවන පේලි වල ඇති මල් පඳුරු සංඛ්‍යා පිළිවෙලින් ලියන්න. ගාන කියන විදිය පැහැදිලි කරොත් ඔයගේ මල් කියන්නේ කොහොමද කිව්වොත් මම red කියන එකෙන් R ගන්නම්. right red W එකෙන් සුදු RW R RW. එතකොට මෙතන මල් පඳුරු පළවෙනි පේලියේ 13ක් කියනවානේ. පළමු වන පේලියේ මල් පඳුරු 13ක් ඇත. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 සෙට් කරලා දෙන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 අර නෝගේ 13ක් තියෙනවා. ඊට පස්ව ඇති සෑම පේලියකම පෙර පේලියට වඩා රතු මල් පඳුරකුත් තියෙනවා සුදු මල් පඳුරකුත් වැඩියෙන් තියෙනවා. දැන් මේ දෙවනි පේලිය ගනිද්දි ඔය ටික කොහොම ගිහිල්ලා IW එක මෙතන R එක තිබිච්ච එකම R right එකක් තියෙනවා ආයි සුදු එකයි රතු එකයි වැඩිපුර තියෙනවා. ඔන්න ඔහොමනේ ඊළඟ එකේ ඔයිට වඩා තව දෙකක් වැඩි. එතකොට මේ ශ්‍රේණිය කතා කරොත් පළවෙනි පේලියේ 13යි. දැන් කොහොම වුණත් රතුයි සුදුයි දෙකම එකතු වුණාම මල් පඳුරු දෙකක් පළවෙනි පේලියට වඩා වැඩිනේ. කොහොම හරි ඒ කියන්නේ එතෙන්දී ඇත්තම කතාව ගෝ පොදු අන්තරය දෙකක් වෙච්ච සමාන්තර ශ්‍රේණියක් කියන එක තමයි ඔතෙන්දී කියවිලා තියෙන්නේ. අය සුදුයි රතුයි දෙක මොකක් හරි මල් පැලනේ. මල් පැල දෙවෙනි පේලිය ඊට වඩා පළවෙනි පේලියට වඩා දෙකක් වැඩි. එතකොට 13යි 2යි 15. 15යි 2යි 17. ඔන්න ඔහොම ශ්‍රේණියක් ගැන තමයි ඔය කියන්නේ. 13 15 17 කියන ශ්‍රේණියක් තමයි ඔතෙන්දී එන්නේ. පළමු වන දෙවන හා තෙවන පේලි වල ඇති මල් පඳුරු සංඛ්‍යා පිළිවෙලින් ලියන්න. ඔන්න ඔය පිළිවෙලින් තමයි එන්නේ. දැන් මේකට කොච්චර ලකුණු වෙන් කරයිද? ලකුණු 1යිනේ දෙන්න පුළුවන්. ඔන්න ඕකේ මම රතු පෑනෙන් දානවා ලකුණු දෙන ගණන් තුත්. හරිද? ඊට පස්සේ කියනවා 28 වෙනි පේලියේ ඇති මල් පඳුරු සංඛ්‍යාව කීයද? 28 වෙනි පේලියේ තියෙන මල් පඳුරු සංඛ්‍යාව. එතකොට මේකේ පළවෙනි පේලිය තමයි පළවෙනි පදේ උනේ. දෙවෙනි පේලිය තමයි මේ ශ්‍රේණියේ දෙවන පදේ උනේ. තුන්වෙනි පේලිය තමයි තුන්වෙනි පදේ උනේ. එහෙමනම් 28 වෙනි පේලිය තමයි 28 වෙනි පදේ. මේ කියන්නේ 28 වෙනි පේලිය ඇති මල් පඳුරු සංඛ්‍යාව. එතකොට 28 වෙනි පේලිය තමයි 28 වෙනි පදේ වෙන්නේ. හැමදාම කියනවා වගේ දන්න ටික පැත්තකින් ලියා ගන්න ඕන. මොන జగතාවත් ඕක ලියාගත්තොත් පැටලෙන්නේ නැහැ. Tn සමානයි ඒ දාන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයෙන් දාන්න වෙන සමාන්තර ශ්‍රේණියක n වෙනි පදේ හොයන්න තියෙන සූත්‍රය තමයි Tn සමානයි ඒ දාන n ඍණ එක වාරයක් d. මොනවද දන්න ටික පැත්තකින් ලියන්නේ කියන්නේ? ඒ කියන්නේ පළමු පදේ. මේ ශ්‍රේණියේ පළවෙනි පදේ 13යි.
n කියන්නේ වෙනි වලට ඉස්සරින් තියෙන එක්කෙනා හින්දා 28 වෙනි පදයේ හින්දා 28. d කීයද? d හොයන්න කොහමද? පළමු පදයේ හැර ඕනෑම පදයකින් අඩු කරන්න ඕනේ ඊට පෙර පදය. දැන් අපි 15යි 13යි ගත්තොත් පසු පදයේ 15. එහෙම මං අනික් ක්‍රමයේ කිව්වේ පසු පදයේ රින පෙර පදයේ මේ පද දෙක ගත්තොත් පසු පදයේ 15 පෙර පදයේ 13. 15 රින 13 2යි. දැන් ආන්සර් කරන්න තියෙන්නේ අපිට ඕනේ P 28 28 වෙන පේලියේ තියෙන හින්දා. එතකොට A දන්නෝ 13යි ධන n කීයද 28යිනේ 28 ඍණ 1 d කීයද 2යි p 28 සමානයි 13 ධන මුලින්ම 1 බෙගුදරි ඕක කරද්දි 1 බෙගුදරි නැත්නම් මේ ගානම හා ගන්නවා හරිද 1 බෙගුදරි නැත්නම් බොඩ් මාස් ක්‍රමයට තමයි මුලින්ම වරහන් සුළු කරොත් 27 27 වාරයක් 2 p 28 සමානයි 13 ධන 7 වරක් 2 14න් 4 එකක් ඉතිරි 54යි 67යිද p 28 වෙනි පේලියේ තියෙන්නේ මල් පඳුරු පේනවනේ මල් පඳුරු 67ක් කියලා එනවා ඒක ලකුණු 3ක් වෙන් කරනවා 3 වෙන් කරන්නේ කොහොමද මෙන්න මේකට සූත්‍රය ආංශ කරනකොට ඒගොල්ලෝ එක ලකුණක් දෙයි මේ මැද සුළු කිරීම වලට ලකුණු එකක්ද ඊට පස්සේ අවසාන උත්තරයට ලකුණු එකයි. ඔන්න ඔය විදිහ තමයි ලකුණු 3 වෙන්නේ. වෙන් වෙන්නේ. හරි ඊළඟ එක බලමුකෝ. ඒගොල්ලෝ කියන මල් පඳුරු 90කට වඩා අඩු වෙන්නේ නැති පේලි කීයක් තිබේද? 90කට වඩා අඩුවෙන් පේලි කීයක් තියෙනවද කියලානේ. එතකොට දැන් පේලි ගාන හොයන්න නම් n වෙනි පදේ හොයන්න ඕන. එතකොට මේ tn අපි ඒකේ පේලි n සංඛ්‍යාවක් තියෙනවා කියලා හිතමු. එතකොට tn කුඩා වෙන්න ඕන 90කට වඩා. ඔන්න ඔය තර්කය මතක් වෙන්න ඕන. අයි මල් පඳුරු 90කට වඩා අඩුවෙන් තියෙන පේලි සංඛ්‍යාව. දැන් tn මගින් ලැබෙන්නේ මල් පඳුරු සංඛ්‍යාවනේ. මල් පඳුරු සංඛ්‍යාව කුඩා වෙන්න ඕන 90ට වඩා. මේ කියන්නේ එහෙමනේ මල් පඳුරු 90කට වඩා අඩු වෙන්නේ නැති පේලි ගාන. tn මගින් ලැබෙන්නේ මල් පඳුරු ගාන කුඩා වෙන්න ඕන 90ට වඩා. දැන් tn ට දාන්න සූත්‍රය මොකද්ද? මේ තුන්වෙනි එකට tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රනේ. ඒක කුඩයි 90. ඊට පස්සේ දැන් දන්න ටික ලියමු. මේ එතකොට මේකේ දන්න ටික මම මෙතන ලියනවා. a දන්නෝ a කීයද? a 13යි. A සමානයි 13යි d දන්නෝ d 2යි n කීයකට වඩා n ඔන්න ඔය කතාවනේ හොයාගන්න ඕනේ n දන්නේ නැහැ ඇත්තම කතාව හරිද දැන් a 13යි කියන එක දන්නෝ 13 ධන n මයි දින එක වාරයක් d කීයද දෙකක් ආවා කුඩයි 90 දැන් ඕක සුළු කරන් තියෙන්නේ අසමානතාවයක් සුළු කරන්න දන්නවද අන්න ඒ ක්‍රමයට තමයි සුළු කරන්න තියෙන්නේ හරිද මේ 13 එහා පැත්තට ගියොත් ඍණ 13 වෙනවා නැත්නම් ධන 13 ඔයගොල්ලෝ කරා මොකක්ද ධන 13 අයින් වෙන්න ඍණ 13ක් දානවා එක පැත්තකට එහෙම කරන්න බෑ දෙපැත්තම මේ වැඩේ කරන්න ඕන n ඍණ එක වාරයක් දෙක නැත්නම් මේ ධන 13 එහා පැත්තට ගියාම ඍණ 13 වෙනවා නැත්නම් මේව එක සැරේ සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ලෙවල් වලට යද්දී නම් ඔහොම ඉතින් ලිය සුළු කරන්න පුරුදු වෙන්න එපා හරිද ගොඩක් 90න් 13ක් ගියොත් මෙතන 77යි නේ 77යිද 8යි 77 n ඍණ 1 මම මේක දෙකෙන් දු බෙදලා දාන්න දශමයි අවුලක් නැහැ 3යි 38.5යි ඍණ 1 මේ පැත්තට ගියොත් ධන 1 වෙනවා නැත්නම් මම මෙතනම ධන 1යි කොහොම දාන්නම් 39.5ට වඩා n කුඩයි 39.5 නේ ඇවිල්ලා තියෙන්නේ n කුඩයි 39.5 n කුඩයි 39.5 පේනවද නැත්නම් ඔක මේ මිශ්‍ර සංඛ්‍යාව ওই විදිහට ගන්න පුළුවන් 39යි භාගයක් කියලා n වල අගය
මල් පඳුරු 90ක් තියෙද්දි n වලාගේ කුඩා වෙන්න ඕන 39.5ට වඩා. දැන් පූර්ණ මල් පඳුරු පේලි ගානවල් භාග තියෙන්න බෑනේ පේලි. පේලි භාග නෑනේ. පේලි පුල් ඒවනේ තියෙන්නේ. ඒ කියන්නේ පේලියක් භාගයක් පේලියේ භාගයක් පිළ තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි කියන්නේ. පේලි තියෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවන්නේ පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය. 1.5 වෙනි පේලිය කියලා එකක් තියෙද? නෑනේ. ඒ වගේ එන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක්. එතකොට මෙන්න මේ n වලාගේ කුඩා වෙන්න ඕන 39.5ට වඩා. 39.5ට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාව මොකද්ද තියෙන්නේ? ඊට ආසන්නයේම තියෙන 39. එතකොට n සමානයි 39යි. එතකොට කියන්න ඕන n සමානයි 39යි කියනකට වඩා හොඳයි නේද? එන්න ඕනේ 39යි කියන එක තමයි මල් පඳුරු 90කට වඩා අඩුවෙන් ඇත්තේ n වලගේ මෙතන ඇවිල්ලා තියෙන කුඩා 39.5 පේලි ගානවල් පූර්ණ සංඛ්‍යාවල් වෙන්න ඕන. ඒකෙන් හින්දා 39.5ට ආසන්න පූර්ණ සංඛ්‍යාව 39. ඇත්තේ 39 වන පේලියේය. මේ යටින් ලියලා තියෙන මල් පඳුරු සංඛ්‍යාව 90ට වඩා අඩු වෙන්නේ නැත්තේ 39 වන පේලියේය. අන්න ඒක තමයි ලියලා තියෙන්නේ. ඒකෙන් ලකුණු 3ක් වෙන් කරනවා ඔයගොල්ලෝ. මට මතක විදියට ඕක තර්කයට එකක් දෙනවා. මෙන්න මෙතෙන්ට එක ලකුණක්. මැද සුළු කිරීම වලට එකක්. සහ මෙන්න මේ තර්කය ලියනවට එක ලකුණක්. ඔන්න ඔය විදිහට තමයි ලකුණු 3. ලකුණු කීයද දැන් පේනවද දන්නේ නැහැ. මම පොඩ පහත් වුණාම පේන්නේ. හරිනේ. ඔන්න ඔය විදිහට තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ගානට යන්කෝ 90ට වඩා අඩු වෙන්නේ නැති පේලි ගාන. ඒක තර්කේ තේරුණානේ. මෙතෙන්ද කියන්නේ මල් පඳුරු සංඛ්‍යාව 90ට වඩා අඩු වෙන්නේ නැති පේලි ගාන. පේලි කීයක් තිබේද කියලා නහන්නේ. එතකොට tn කියන්නේ මල් පඳුරු ගාන ලැබෙන tn මගින්. ඒකේ n වෙනි. අපි දන්නේ n මොකක්ද කියන එක. ඒකේ තර්කය අරගෙන තමයි tn මගින් ලැබෙන මල් පඳුරු ගාන හින්දා tn වලගේ කුඩා වෙන්න ඕන 90ට වඩා. ඔන්න ඒ තර්කය දැම්මට පස්සේ tn ට දාන්න පුළුවන් a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය a ට 13 දැම්මා. n අපි පේලිය හොයන්න ඕන හින්දා n හැම තියාගත්තා. d ට දෙකාංශ කරාම ඕම සුළු කරන් යද්දි අව n කුඩායි 39.5. පේලි ගාන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන හින්දා පේලි ගාන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන හින්දා පූර්ණ සංඛ්‍යාවක් වගේම n කුඩායි 39.5 හින්දා n ට කුඩා පූර්ණ සංඛ්‍යාව තියෙන 39 හින්දා මල් පඳුරු 90කට වඩා අඩුවෙන් තියෙන්නේ 39 වෙනි පේලිය කියලා ලියන්න පුළුවන්. මම හිතන තර්කය තේරුණා කියලා. අපි ඊළඟ ගානට යමු. දැන් ලකුණු කීයක් හරිද? මෙතන 1යි, අතන 3යි, 1යි 4යි. මෙතන 3 3 6යි 1 ලකුණු 7ක් ඕකේ. දැන් ඉතුරු ලකුණු 3 ගන්නයි තියෙන්නේ. හරි. ඒකේට ඉඩ මදි වෙයිද? ඕනේ. ඉඩ මදි වෙයිනේ. බලමු මේ RW එක ඕන වෙනවා පැහැදිලි කිරීමට. මම එක කැලලක් මකන්නම්නේ. හරි. ඒක කියන්නේ මේ ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ගාන නම් මුලින් විතරක් වැඩේ. මම මේ කියවන ගාන මේක ඩිස්ප්ලේ වෙන්න දාන්න ගියාම එඩිට් කරද්දි මාර කරදරයි. ඒකින්ද මුලින් විතරක් වැඩේ බොහෝ දුරට. ඕකේ. මල් පාත්තිය ඇති 4 වෙනි එකේ විදිහට යන්නේ මල් පාත්තිය ඇති මුළු මල් පඳුරු සංඛ්‍යාව සොයන්නලු. ඊට පස්සේ පාත්තියේ සුදු මල් පඳුරු සංඛ්‍යාවට වඩා රතු මල් පඳුරු කීයක් තියෙද කියලා අහන්නේ. හරි බලමුකෝ. කොහොමද ඔය රතු මල් පඳුරුයි සුදු මල් පඳුරුයි කතාව මුලින් කියන්න. මෙතන ගත්තොත් රතු මල් පඳුරුයි ඔක්කොම පළවෙනි පේරියේ මල් පඳුරු 13ක් තියෙවනේ. කොයි වෙලේ බලන්න රතු මල් පඳුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? එතන මල් පඳුරු 7යි, සුදු මල් පඳුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි. කොයි වෙලේ සුදු මල් පඳුරු ගාන රතු මල් පඳුරු ගානට වඩා රතු මල් පඳුරු ගාන සුදු මල් පඳුරු ගානට වඩා එකක් වැඩිනේ කොයි වෙලේ. දැන් ඔය වගේ ගත්තොත් කොයි වෙලෙත් එකක් වැඩි නෑ. හැම පේලියෙම ඔහොම යද්දි පේලි 50ක් තියෙයි කියලා මේගොල්ලෝ කිව්වා. එතකොට කියන්න පුළුවන් නේද කොයි වෙලෙත් ඔන්න ඔය විදිහට ගත්තොත් ඔක්කොගේම ඔය කතාව යනවනේ. එතකොට හැම පේලියෙම රතු මල් පඳුරු වැඩි සුදු මල් පඳුරට වඩා.
ඒකවල සුදු මල් පඳුරු වලට වඩා රතු මල් පඳුරු එකකින් වැඩි. ඒ වගේ එකකින් වැඩි peeli 50ක් තියෙන හින්දා 50කින් වැඩි කියන්න පුළුවන් සුදු මල් පඳුරු ගාන රතු මල් පඳුරු ගානට වඩා 50කින් වැඩි. රතු මල් පඳුරු 50ක් වැඩි සුදු මල් ගානට වඩා. සුදු මල් පඳුරු ගානට වඩා 50කින් වැඩි. ඒක තේරෙනවනේ. මේ හැම peeliයෙම රතු මල් පඳුරක් වැඩි වෙන සුදු මල් පඳුරු ගානට වඩා රතු මල් පඳුරු එකකින් වැඩිනේ. ඔයගේ peeli 50ක් යද්දි මේකෙත් එහෙම රතු මල් පඳුරක් වැඩි. මේකෙත් එක රතු මල් පඳුරක් වැඩි ඊළඟ peeli එක ගත්තා. ඒක ලියලා පෙන්නන්නම් එතකොට තේරෙන්නේ. දැන් මෙතන යන්නේ එක ලියුවනේ මම. RWR. දැන් ඊළඟ peeli එක ගත්තත් RWR මෙතනක් ගත්තොත් මේ ගණන් කරලා බලන්න. මෙතන ආව රතු මල් පඳුරු 1 2 3 4 5 6 7යි. ඒ 7යි 1 මෙතන 8යි. මෙතන රතු සුදු මල් පඳුරු 1 2 3 4 5 6යි. ඒ ටිකම මේකෙත් තියෙනවා 6 1 7යි. ඒකෙත් එකක් වැඩිනේ. ඒකෙත් සුදු මල් පඳුරු ගානට වඩා එකක් වැඩි රතු මල් පඳුරු. ඒකෙත් වැඩි මේකෙත් එකක් වැඩි. ඔහොම peeli 50ක් යනකම් ඔයගොල්ලෝ කොච්චර ලියලා බැලුවත් හැම වෙලේම මේ සුදු මල් පඳුරු ගානට වඩා එකක් රතු මල් පඳුරු වැඩි කියලා. එතකොට ඒ වගේ peeli 50කම් වැඩි හින්දා එතකොට සුදු මල් පඳුරු සංඛ්‍යාවට වඩා රතු මල් පඳුරු 50ක් වැඩි කියලා ලියන්න පුළුවන්. ඔය අන්තිම ප්‍රශ්නෙට ඒකැල නිකම්ම ලියන්න පුළුවන් කියන එක තේරෙන්න ඕනේ නේ. හරි. දැන් බලමුකෝ ඔය මල් පඳුරු කීයක් තියෙනවද කියලා හොයන්න සූත්‍රය මොකද්ද? SM සමාන. අපි 50 වෙනි එකේ තියෙන මල් පඳුරු ගාන දන්නවද? නෑනේ. එහෙනම් කොට සූත්‍රය බෑ. ඕක මම කියන්නේ කොට සූත්‍රය, දිග සූත්‍රය. කොට සූත්‍රයෙන් තමයි දිග සූත්‍රය අපි හදාගන්නෙත් ඇත්තම කතාව. මම ඔප්පු කරලා පෙන්නුවානේ. සූත්‍රය මොකද්ද? SM සමාන n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක වාරයක් d. හරිද? ඔන්න ඔය සූත්‍රනේ. හරි. දැන් දාන්න ටික මොන ජගත ආවත් ලියා ගන්න කිව්වා. ඒ දන්නවා. ඒ 13යි ආවනේ. 13 15 17 ශ්‍රේණිය. D 2යි කියලා දන්නවා. n 50යිනේ. අයි peeli 50කනේ හොයන්න ඕන. ඔන්න ඔය ටික දන්න. දැන් S 50 sum of 50 numbers ඒ වගේ 50 බෙදීම දෙක වාරයක් දෙක වාරයක් ඒ කීයද 13 ධන n 50යි 50 හරින එක වාරයක් d දෙකයි. දැන් සංගල වරහන. දැන් මෙහෙම ඕක අර වරහන් ප්‍රමුඛතාවය තියෙන. මුලින් මේ වරහන සුළු කරලා ඊළඟට තමයි මේ වරහනට බහින්න වෙන්නේ. දැන් ඊට පිටින් තියෙන මේක සුළු කරගෙන ඉන්නත් පුළුවන්. හරිද? ඒක අර ප්‍රැක්ටිස් එකෙන් එන දෙයක්. ඕක ගොඩක් වෙලාවට මාතනායට නම් ICT කරන කුසල් සර්ගෙන් වගේ මේව ගොඩාක් වෙලාවට සෙට් වෙලා ඇති. ICT කරන අයට ඕක සෙට් වෙනවා. මම දන්නේ අනිත් ගුරුවරු ගැන. මං කිව්වේ අර මං ගියපු ගුරුවරයෙක් ගැන. ඒකයි හරිද? 50 බෙදීම දෙක 25යි. ඒක මං නැත්නම් ඔයගොල්ලෝගේ වරහන් ප්‍රමුඛතාවයම පෙන්නන්නම්කෝ. ඒකයි අර ක්‍රමෙන්තු දෙකම උත්තරයෙන් එකයි කියලා. එතකොට වැඩේ ෂේප් නේ. දැන් වරහන් ප්‍රමුඛතාවයේදී මේකත් අරන ඔයගොල්ලෝ මේක ගුණ කරන්න යන්නෙත් නැන්නේ. දෙක වාරයක් 13 දන මුලින් මේ වරහන සුළු කරාම 49 වාරයක් 2. මම නම් මෙච්චර සුළු කරනකොට කැමති ඇත්තෙම නෑ. හරිද? ඒ කියන්නේ මේව එක සැරේ සුළු කරන්න පුළුවන් තැන් තියෙනවා අන්න ඒකයි. දෙක වාරයක් 13යි. මේක අවුලක් නෑනේ මේ දෙකම ගුණ කරාට. කොහොමද ගුණ කිරීමනේ? 1 බෙගුදරි වලින් ගුණ කිරීමනේ ප්‍රමුඛතාව. දැන් උඹලා මේක මෙන්න මෙහෙම කරන්න යන්නේ. පාර 13 49 එකතු කරලා එතකොට එන බම්බුවක් ගහ ගන්න යනවා. හරිද? එහෙම බෑ. මුලින්ම 1 බෙගුදරි වලින් කියන්නේ මොකද්ද? ගුණ කිරීම එපා මෙතෙන්ද සුළු කරන්න. ඒත් මේ ඒවා ඉඳන් කොහොමනේ කියන්නේ? මේ දෙකම සුළු කරගත්තට අවුලක් නෑ. දෙවරක් 13 26යි. ධන 49 වාරයක් 2 98යි. දැන් මේ දෙක එකතු කරා S 50 සමානයි 50 බෙදීම දෙක වාරයක් 8යි 6යි 14න් 4 එකක් ඉදිරි 9යි 10යි 12යි 124. දැන් මේක දෙකෙන් සුළු වෙනවනේ 62යි. 62 50න් ගුණ කරාම 5 වාරයක් 2 10න් බිංදුව එකක් ඉතින් 6 වාරයක් 5 30යි. මල් පඳුරු 3100ක් එනවද? මල් පඳුරු 3100ක් ද 3100ක් කියලා එනවා. එතකොට මෙතෙන්දි කොහොමද එන්නේ?
මං කිව්වේ මං සුළු කරොත් කොහොම සුළු කරන්නේ මෙන්න මේ 50යි දෙකයි ඒක මුලින්ම 25ක් කියලා ගන්නවා. ඊට පස්සේ මේක එක සැරේ 26යි මෙතන 49 වාරයක් දෙක 98යි. දැන් ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? 28 26යි 98යි 8යි 6යි 14න් 4 එකක් ඉදිරි 124 ගුණ කිරීම 25. පස් වාරයක් 4 20න් බිඳුව දෙකක් ඉදිරි. පස් වාරයක් දෙක 10යි 12න් දෙක එකක් ඉදිරි. 620යි එතන 8යි 4යි 2යි 3100 දැක්කද මට ওই විදිහට ටක් ගාලා ඉතින් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒ කියන්නේ ඒක අර ප්‍රැක්ටිස් එක මත මෙතන මෙහෙම ගුණ කර ගන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ ඉතින් කොහොම ගියත් මේක මෙතනින් මේක කොහොමද ගුණ වෙන්න ඕනනේ. මේ කතාව තමයි ඔතෙන්දී තියෙන්නේ හරිද? ප්‍රැක්ටිස් එකට වඩා මොලේ තිබ්බොත් ඕක කරගන්න පුළුවන්. දැන් ඔහොම මේ කියලා දකින හැමතැනම මොහොම සුළු කරන්න යන්නත් එපා හරිද? ඊළඟ සමහර තැන් තියෙන ඕක කරන්න පුළුවන්. ඕකේ ලකුණු නේ. එතකොට මෙතෙන්දි දෙනවා මේකේ ලකුණු කීයද සෙට් වෙනවනේ? අතන ලකුණු 7ක් ආවා මෙතන ලකුණු 3ක් එන්න එපා. මේකට 1යි උත්තරේට 1යි. අර කියනවනේ මේ සුදු මල් පඳුරු කොච්චර වැඩිද කියලා. ඒකේ තර්කයක් මම යටින් ලියන්න ඉඩ නැද්ද? මල් පාත්තියේ සුදු මල් පඳුරු සංඛ්‍යාවට වඩා රතු මල් පඳුරු කීයක් තිබේද කියලා අහන්න. එතකොට මේක ලියන්නම් යටින් ලියනවා. පාත්තියේ සුදු මල් පඳුරු වලට වඩා රතු මල් පඳුරු 50කින් වැඩියි. ලියපුවක පේනවද? පාත්තියේ සුදු මල් පඳුරු වලට වඩා රතු මල් පඳුරු 50කින් වැඩියි. නන්න රතු මල් පඳුරු 50ක් ඇත. වඩා රතු මල් පඳුරු 50ක් ඇත කිව්වත් ඇතිනේ. 50කින් වැඩි. වඩා රතු මල් පඳුරු 50කින් වැඩි. ඒත් ඇතිනේ. අහලා තියෙන විදිහටම උත්තර දුන්නා. වඩා රතු මල් පඳුරු 50කින්. සුදු මල් පඳුරු වලට වඩා රතු මල් පඳුරු 50කින් වැඩි. නන්න වඩා රතු මල් පඳුරු 50ක් ඇත. එහෙම කියන්න පුළුවන්. සරල විදිහට කියන්න පුළුවන් ඉතින්. එතකොට ඕකට ලකුණු 1යි. මෙතන ලකුණු 3යි. කලින් මෙතන 6යි. අතන පළවෙනි එකට ලකුණයි. පළවෙනි එකට එක ලකුණක් හම්බුණා. දෙවෙනි එකට හම්බුණා ලකුණු 3ක්. එතන 3යි 1යි 4යි. මෙතන 4යි. මෙතන 3යි 7යි. 7යි මේ 3යි 10යි. එතකොට 7 වෙනි ප්‍රශ්නේ ලකුණු 10ම ඕකේ. ඔන්න ඔය විදිහට තමයි ලකුණු එකතු කරගන්නේ. හරිද? ඔහොමම ලකුණු ටික ටික එකතු වෙලා තමයි ලකුණු ගොඩක් හැදෙන්නේ. සාගරයක් උනත් හැදෙන්නේ වතුර බිඳු බිඳු එකතු වෙලානේ. අන්න ඒ වගේ තමයි. සාගරයකට වඩා ජලාශයක් ගත්තා ජලාශයක් හැදෙන්නේ වතුර බිඳු බිඳු එකතු වෙලා. අන්න ඒ වගේ තමයි ඔයාලා ලකුණු ගන්න ඕනේ ටික ටික එකතු කරලා. ඔහොමම ප්‍රශ්න ටිකෙන් ටික කරගෙන යද්දි ඔයාගේ මුළු පේපරේම ලකුණු ටික හැදිලා ඉවරයි. හරිද? කියන්න තියෙන මහන්සි වෙලා වැඩ කරන් ටයිම් ටේබල් ගොඩක් අය ඔය ටයිම් ටේබල් ගැන හරිද? ටයිම් ටේබල් මෙහෙමයි කතාව. ටයිම් ටේබල් එකක් ඔයාලම ඕන තනියෙන් හදා ගන්න. කියන උදාහරණයක් වශයෙන් ගත්තොත් හදන විදිය පොඩ්ඩක් කිව්වොත් සාමුදාන් කරුවාද බදාද බ්‍රහස්පතින් සිකුරාදා සෙනසුරාදා ඊරිදා ඔය දවස් 7 වෙන වෙනම ලියාගෙන දැන් ඔයාලට තියනවා නම් පන්ති ඒ ටයිම් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට කන්න බොන්න තියෙන ටයිම් පවා වෙන් කරලා ඒව නම් එච්චර නැති වුණත් අවුලකුත් නැහැ. ඊට පස්සේ ඒ ටයිම් ටික වෙනම වෙන් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට පාඩම් කරන්න වෙනම ටයිම් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට දැන් පන්තියේ ටික රිවයිස් කරන්න එක ටයිම් එකකුත් ඊට පස්සේ පන්තියේ වැඩ කරන්න ගන්න තව ටයිම් එකකුත් පාඩම් කරන්න තව ටයිම් එකකුත් වගේ ඔන්න ඔය විදිහට හදාගන්න මැච් කරගන්න. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ වීඩියෝ එකෙන් 2020 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ ශ්‍රේණික ගැන සාකච්ඡා කරා. එවනම් කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තොත් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. හොඳ තිබ්බොත් ඒක කමෙන්ට් කරන්න. නරක තිබ්බොත් ඒවත් කමෙන්ට් කරන්න. ඔය හැම කමෙන්ට් එකක්ම මම කියනවා. හැමදාම කියනවා වගේ ඉගෙන ගන්න ඉඳි කුහක වෙන්න එපා. ඔය යාළුවෝන් අතරත් මේක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ channel එකට ඔයත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි. thank you.